අතීතයේ දවසක සෞභාග්‍යයෙන් පිරුණු බරණැස් නුවර ප්‍රධාන වෙළඳ නායකයන් දෙදෙනෙක් මහා ධනස්කන්ධයක් රැගත් ගැල් 500ක් බැගින් සූදානම් කරමින් අතිශය දුෂ්කර මහා වෙළඳ ගමනකට පිටත්වීමට සූදානම් වුණා. කෑදර මනසක් තිබූ අඥාන වෙළෙන්දා සිතුවේ තමන් මුලින්ම ගියොත් කිසිදු බාධාවකින් තොරව වැඩිම ලාභයත් නොඉඳුල් ජලය සහ පිරිසිදු සම්පතුත් තමන්ටම පමණක් අත්කරගත හැකි බවයි. ඒ අසීමිත කෑදරකම නිසාම ඔහු පළමුව යාමට තීරණය කළා. කිසිදු දුරදක්නා නුවණක් නොමැති වූ මේ අඥාන වෙළෙන්දා තමන්ගේ පිරිසත් සමගින් ගිනි ගහන දැවන හිරු රශ්මිය මැදින් වැලි කුණාටු වලින් පිරුණු ඒ අති බිහිසුණු මරණීය කාන්තාරය වෙතට ඇතුළු වුණා. දින ගණනාවක ගමනින් පසු සයුරක් වැනි වූ ඒ රුදුරු කාන්තාරයේ මැදදී ඔවුන්ගේ සිරුරු දැඩි ලෙස විඩාවට පත්වී මහා පිපාසයක් දැනෙන්නට වුණා. ඒ මොහොතේම ඔවුන්ට කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින් අමුතුම ආකාරයේ පිරිසක් ඉදිරියට පැමිණියා. ඔවුන්ගේ හිසකෙස් වලින් ජලය බේරෙමින් තිබුණා. නිල් මහනෙල් මල් පැළඳ තෙත ඇඬු මැඳගත් ඒ අද්භූත පිරිස සිනාසෙමින් කියා සිටියේ ඉදිරියෙන් මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන බවත් මල් පිරුණු සිහිල් දියපිරි විල් එහි යති බවත්ය. යක්ෂයන්ගේ ඒ මහා මායාවට මුලා වූ අඥාන වෙළෙන්දා ඉස්සරහ මහවැස්සක් තියෙනවනම් අපි තවත් මේ බර වතුර භාජන කරගහගෙන යන්නේ මොකටද කියා සිතුවා. ඔහු කිසිදු විමසිල්ලකින් තොරව වහාම තම ගැල්වල තිබූ වතුර සියල්ල අහක දමන්නයි තම පිරිසට ආන කළා. එකදු දියබිඳක්වත් ඉතිරි නොකර පිරිස තිබුණු වතුර කල සියල්ල වියලි පොළවේ ගසා විනාශ කර දෙමුවා. තමන් මරණයේ දැලකට හසු වූ බව ඒ අසරණයන් කිසිවෙකුත් දැන සිටියේ නැහැ. ක්‍රමයෙන් අඳුර වැටි බියකරු රාත්‍රිය උදා වුණා. දියබිඳක් හෝ නොමැතිව දැඩි පිපාසයෙන් සහ විඩාවට පත් වූ මුළු පිරිසම ගැල් අසලම ගැඹුරු නින්දට වැටුණා. ඒ මහා රෑ මුලාවෙන් ඔවුන්ව රැවටාගත් ඒ රුදුරු යක්ෂයින් අන්ධකාරය මැදින් පැමිණ අසරණම නිදා සිටි ඒ සීලු දෙනාවම අමානුෂික ලෙස කාදමා සම්පූර්ණයෙන්ම විනාශ කර දෙමුවා. මේ ඛේදවාචකයෙන් මසක පසු මහා නුවණැති බෝධිසත්වයන් වහන්සේ ඊටමත් ක්‍රමවත් ලෙස සංවිධානය කළ තම ගැල් 500ත් සමගින් ඒ බිහිසුණු කාන්තාරයේ මාරිමටි සම්ප්‍රාප්ත වුණා. මරණයේ සෙවණැල්ල ගැවසන ඒ කාන්තාරයට පිවිසීමට පෙරම තම පිරිස ඇමතූ එතුමා මාගේ අවසරක් නොමැතිව කිසිවෙක් එකදු දියබිඳක්වත් අහක නොදමන්නයි යයි දැඩි නායකත්වයක් යුතුව තරයෙන් නියෝග කළා. ගිනි ගහන කාන්තාරයේ මැදදී පෙර අඥාන වෙළෙන්දාව මුලා කළ අර තෙත ඇඳුම් ඇඳගත් යක්ෂ පිරිස නැවතත් මතුවී මහා වැස්සක් ගැන ඒ බොරුවම කියා සිටියා. නමුත් තමන් ඉදිරියේ සිටින්නේ මනුෂ්‍යයන් නොවන්නා බව මහා නුවණැති බෝධිසත්වයෝ එක් ක්ෂණයකට වටහාගත්තා. ඔවුන්ගේ ඇස් පිය නොහෙළන බවත් කොච්චර දැඩි හිරුවෙලියක් තිබුණත් ඔවුන්ගේ සෙවණැල්ල වැලි තලාව මත නොවැටෙන බවත් එතුමාගේ තියනු නුවණට හසු වුණා. වහාම ක්‍රියාත්මක වූ එතුමා මාගේ අවසරක් නොමැතිව ගැල්වල ඇති එකදු දියබිඳක්වත් අහක නොදමන්නයි යයි තම පිරිසට නැවතත් දැඩියෙන් අණ කළා. අහසේ එකදු වලාකුලක්වත් නැහැ. නුදුරේ කිසිදු වැස්සක් නැත. මේ ඉන්නේ අපව මුලා කර කන්නක ආ යක්ෂයෝය යයි කියමින් බෝධිසත්වයන් වහන්සේ තම පිරිසට පරම සත්‍ය මැනවින් පහදා දුන්නා. නායකයාගේ නුවණින් ආරක්ෂා වූ ඔවුන් ඉදිරියටම ගියා. ගමන අතරතුර ඔවුන්ට දැකගන්නට ලැබුණේ යක්ෂයන්ට රැවටුණු අඥාන වෙළෙන්දාගේ පිරිසට අත් වූ ඒ අතිශය බිහිසුණු මරණීය ඉරණමයි සුණු විසුණු වී ගිය ගැල් 500 නටබුන් පමණයි. යක්ෂයන්ගේ ඒ මහා මායාවට අසුබ වුණු නිසා බෝධිසත්වයන් නැතුළු ඒ මුළු පිරිසටම ජීවිත දානයත් පූර්ණ ආරක්ෂාවත් ලැබුණා. තමන්ගේ නායකයාගේ අප්‍රමාණ දුරදක්නා නුවණ සහ ඉවසීම නිසා කිසිදු උපද්‍රවයකින් තොරව කාන්තාරය තරණය කළ ඔවුන් සියලු දෙනාම ඊටමත් ආරක්ෂිතව ගමනාන්තය වූ නගරය වෙත ළඟා වුණා.
එම ඓතිහාසික වෙළඳ ගමනින් පෙර නොවූ විරඳවි තරම් විශාල ධනලාභයක් ලබාගත් එතුමා තමන් කෙරෙහි විශ්වාස තබා හැම දෙනාවම නිරුපද්‍රවය යළිත් බරණැස් නුවරට රැගෙන ආවා. මේ ලෝකයේ පරම සත්‍ය අවබෝධ කර ගැනීමත් නිවැරදි බුද්ධිය මෙහෙයවීමත් පමණක් මනුස්සයාගේ සැබෑ ජයග්‍රහණයට එකම මඟ බව මනාව පෙන්වා දෙමින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ එදා මේ උතුම් අපන්නක ජාතකය දේශනා කර වදාළ සේක.